ඉස්සර මම පෙන්නුවේ අපිට ගම් වතුර එන්න කලින් දවසේ ගෙදර. මේ තියෙන්නේ නොවැම්බර් 21 වෙනිදා මම මැහුම් පන්ති යන්න ලෑස්ති වෙලා ඉන්න ගමන්. ඉතින් එදා එහෙම ලොකුවට වහින පාටක් තිබුණේ නැහැ උදේ වරුවේ නම්. හැබැයි හවස දෙකකින් පස්සේ වහින්න පටන් ගත්තා. පැය 5ක් විතර එක දිගට වැස්සා. ඒත් වෙනදා උදේ ඉඳන් වහලත් ඊට වඩා වැස්සට පස්සේ තමයි යට වෙන්නේ. අපි හිතුවේ නෑ එහෙම එක සැරේට යට වෙයි කියලා. හැබැයි මම පන්තියකට ගිහිල්ලා හවස 4ට ගිහිල්ලා ආයෙ ගෙදර එද්දිත් හොඳටම වැස්සේ තමයි ආවේ. ඒ ගිහිල්ලා පැයක් වගේ ගියාට පස්සේ 6:30 වගේ වෙනකොට මේ පාරේ යට වෙලා තිබුණා. ඒත් එච්චර හිතුවේ නැහැ. ඒත් හැබැයි ඉක්මනට අපි දන්නේම නැහැ. අපේ ගේ පිටිපස්ස යට වෙලා තිබුණා. ඊට පස්සේ අපි ඉක්මනට මේ ලහිලහියේ අපේ තියෙන බඩු මුට්ටු ඔක්කොම මස් කරා. මොකෝ ගම් වතුරට යට වුණාම ඒවා නැවත පාවිච්චි කරන්න බෑ. මොකද අපේ ගෙදර ඉස්සරහින් ඇල තියෙනවා. ගේ පිටිපස්සෙන් ගඟ තියෙනවා. දෙකම එකතු වෙලා තමයි එන්නේ. ඒක හින්දා වතුර ටිකක් සැර වැඩි. ඒ හින්දා අපි ඉක්මනට මේ යට වෙන නිසාත් ඉක්මනට මාස් කරගත්තා. අපිට අස් කරන්න උදව් වුණා. අහල පහල ගෙවල් වල අපිට ඉක්මන ඇවිල්ලා ඉක්මනට අස්පස් කරලා ගන්න උදව් කරා. ඒ පරිදිම අපි අස්පස් කරගෙන අපේ ගෙදරට උඩහගෙන තමයි අපි අපේ පොඩි ටිකකින් දැම්මේ. ඒත් ඉතින් ලොකුවට අස් කරගන්න ඕනේ නැහැ. මොකද දන්නේම නැහැ අපේ ගෙදර පේමන්ට් එක ගාවටම වතුර ඇවිල්ලා මිදුලත් යට වෙලා හතර වටින්ම යට වෙලා නිකන් ගේ විතරක් මේ ගේ ඇතුළේ ටික විතරක් ඉතුරු වෙලා තිබුණා. ඉතින් ඒක නිසා අපි ඉක්මනටම අපේ බඩු මුට්ටු ටික අස් කරගත්තා. මොකද ගේ ඇතුළට වතුර සාමාන්‍ය මට්ටමින් දාලා තිබුණා. කරන්ට් එකක් තිබුණේ නැහැ. කළුවරේම තමයි ඉතින් බඩු අස් කරගන්න පටන් ගත්තේ. මොකද ගම් වතුර ගන්න හින්දා කරන්ට් එක දෙන්නේ නැහැ. මේ කරන්ට් එක වදින නිසා. හැබැයි පස්සේ නම් කරන්ට් එක ආවා. තේ තමයි බොන්න වෙන්නේ. යට වෙලා ඊට පස්සේ පැයක් වගේ යනකොට ඒ යට වෙච්ච ටික බැහැලා මිදුලේ විතරක් වතුර ඉතුරු වුණා. මිදුලේ ටික විතරක් එක සැරේට යට වුණාට අර ඉක්මනටම ආයෙ පැයකට පස්සේ මිදුල විතරක් ඉතුරු වෙලා වතුර ටික බැස්සා. ඊට පස්සේ ආයෙ උදේ වෙනකම් තිබුණේ එහෙම තමයි. හැබැයි ඒත් සෙනසුරාදා වෙනකොට ගෙදර ඉස්සරහ මිදුල පෑදිලා තිබුණා. කුඹුරේ වතුර ටික ඉතුරු වෙලා තිබුණා. ඒත් හැබැයි ගෙදර පිටිපස්සෙන් නම් වතුර එහෙම්මම තිබුණා. ඒ වතුර නම් හෙල්ලුනේවත් නැහැ. ඒ වතුර ටික ඒ විදියටම ඉරිද වෙනකම්ම තිබුණා. ඉරිද උදේ තමයි වතුර ඔක්කොම බැහැලා තිබුණේ. එදා දවසේ ඉතින් ටිකක් පෑවුවා හින්දා අපි ඔක්කොම එකතු වෙලා අපේ ගෙදර අස් කරපු බඩු මුට්ටු ආයෙ අපේ ගෙදරට ගේන්න පටන් ගත්තා. ඒ ගෙනාවත් ඉතින් ගෙදර මුළු ඔක්කොම වල් විහාරයක් වගේ විනාශ වෙලා තමයි තිබුණේ. හැමතැනම පොට්ටනි බැඳපු බඩු මුට්ටු තිබුණා. ඒවා ආයෙ ඔක්කොම හොඳ තදවුවක වේලලා තමයි ආයෙ ගෙට ගන්න ඕන. නැත්නම් ඒව තෙත බරිත වෙලා නිසා අපි මොකද වැස්සනේ බඩු මුට්ටු ඔක්කොම අස් කරෙත්. එතකොට ඉතින් බඩු ඔක්කොම තෙමිලා තිබුණා. මෙට්ට පවා කොට්ට ඔක්කොම තෙමිලා තිබුණා. ආයි ඉතින් ඒව වේලලා තමයි ගන්න ඕන. තදවුවක නැත්නම් ඒවා පුස් කනවා. සත්තු එහෙම මේ කූඹි එහෙම සත්තු එහෙම හැදෙනවා. ඒක හින්දා හොඳ අවුවේ වේලලා ගන්න ඕන. ඒක නිසා අපි ඔක්කොම වේලුවා. ගම් වතුරට පොඩ්ඩක් යට වුණත් සම්පූර්ණයෙන්ම යට වුණා වගේම හැමදේම අස් කරන්න ඕන. මොකද හැමදේම මුලින් ඉඳන් පිළිවෙලක් කරන්න ඕන. හොදන්න ඕන, වේලන්න ඕන, සියලු දේ අස්පස් කරපු දේවල් නැවත තිබුණ විදිහටම පිළිවෙලට හදන්න ඕන. ඊට පස්සේ ඉතින් මිදුල් වල එහෙම පාවෙලා ආපු දේවල් සියල්ලම අයින් කරන්න ඕන. මිදුල් වල මඩ වැඳෙනවා, ගෙදර මඩ වැඳෙනවා. ඒ සියලු දේවල් හොදලා අයින් කරන්න ඕන. ගම් වතුර කියන්නේ ඉතින් පුදුම කරදරයක් තමයි.
එක මෙතනින් ඉවරයි. එහෙනම් මං ගෙහින් එන්නම්. බයි.